හායි කොහොමද? ඔන්න කාලෙකට පස්සේ සෙල්සනුලක් සාහිත්‍ය වලට අලුත් වීඩියෝ එකක් කරගෙන ආවා. ඉතින් කාලෙකට පස්සේ වීඩියෝ එකක් ගේන්නේ. සෝරි ඉතින් බරක් වුණාට අද අපි හදන්න යන්නේ රස පොත්තුවක්. අඩු ගානකින් හදාගන්නත් පුළුවන්. වැඩි වෙලා යන්නෙත් නෑ. එහෙනම් අපි ඉක්මනට ගිහිල්ලා අපි රස පොත්තුව හදාගමු. ඉතින් අපි බලමු මුලින්ම පොත්තුවට අවශ්‍ය පරාට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට අවශ්‍ය අමුද්‍රව්‍යයක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඉතින් අපි බලමු මොනවද ඕන කරන්න කියලා. මම මෙතන අරන් තිනවා පාන් පිටි ග්‍රෑම් 300ක්, මද රස්නි වතුර, පොල් තෙල්, ලුණු. ඉතින් මේ ටික තමයි අපිට ඕන කරන්නේ. අද අපිට විනාඩි 10කින් වගේ හදාගන්න පුළුවන්. මේක පිපෙන්න තියන්න ඕනෙත් නෑ. ඉතින් අපි බලමු කොහොමද හදන්න කියලා. මුලින්ම අපි ලුණු ස්වල්පයක් දාගන්න ඕනේ මේකට. ඉතින් අපි දාගමු. රස අනුව ලුණු එකතු කරන්න පුළුවන්. ඉතින් ලුණු දැම්මන් පස්සේ අපි පොල් තෙල් ස්වල්පකුත් දාගන්න ඕනේ. දැන් මද රස්නි වතුර දාලා අපි මේක අනාගමු. හොඳට කලවම් කරගෙන ඉමු. දැන් අපි මද රස්නි වතුර දාගමු. චුට්ට දාගෙන අනාගමු අපි. මේ බැටර් එක සොෆ්ට් වෙන්න නම් අපි හොඳට අනා ගන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ හොඳට අනා ගන්න මේක. හොඳට අනා ගන්න ඕනේ අපි මේක. ඉතින් දැන් අපි මේක අතින් අනා ගන්න ඕනේ. ඔයගොල්ලොත් මේ පත්තකින් හරි ඇඳකින් හරි හොඳට කලවම් කරගත්තාන් පස්සේ මෙන්න මේ ගානට කැට තියෙනකොට අතින් අනන්න පටන් ගන්න. ඉතින් අපි මේක අතින් අනාගමු. දැන් අපි මේක තනි ගුලියකට එනකන් අනා ගන්න ඕනේ. හරියට ඇනුවොත් මේක විනාඩි 5කින් විතර අපිට එහෙම තනි ගුලියකට ගන්න පුළුවන්. ඉතින් අපි තනි ගුලියකට අරගත්තාන් පස්සේ කරන ඉතුරු වැඩ ටික බලමු. ඉතින් යාළුවනේ දැන් මේක පිටි මෝලියකට ඇවිල්ලා තින්නේ. ඉතින් මේ ඊට පස්සේ අපි විනාඩි 2ක් විතර මේක නීට් කරගන්න ඕනේ. එතකොට තමයි සොෆ්ට් එකට එන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ හොඳට නීට් කරගන්න මේ ඩෝ එක. ඉතින් යාළුවනේ මගේ කටාඩේ වෙනසක් තියෙනවා නම් ගණන් ගන්න එපා. පොඩ්ඩක් සෙම හැදිලා ඉන්නේ. කාලයකට පස්සේ වීඩියෝ එකක් දාන්නෙත් අපේ මගේ කැමරා කියන්නේ වීඩියෝ කරන ෆෝන් එකේ ඩිස්ප්ලේ ගිහිල්ලා තිබ්බේ. ඉතින් දැන් මේක හොඳට නීට් කරගන්න ඕනේ අපි මම කිව්වා වගේ විනාඩි 2ක් විතර. ඉතින් දැන්
මේ වගේ නීට් එකට ආවන් පස්සේ අපේ පිටි මෝලිය අපි ඒකට පොල් තෙල් ටිකක් ගාගමු. ගාලා විනාඩි 2ක් විතර ඒක තියන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ විනාඩි 5කට විතර පස්සේ ඉතින් හොඳට සොෆ්ට් එකට තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් අපි මේක බෝල වලට කඩා ගන්න යන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉතින් අපි මේව රෝල් කරලා හදා ගන්න ඕනේ ඒක. ඉතින් ඔන්න ඒ වගේ අපි හැම එකම බෝල කඩාගෙන ඉවර කරගත්තා. ඉතින් මට මෙතන ඇවිල්ලා තියෙනවා බෝල 6ක් ග්‍රෑම් 300ට. ඉතින් දැන් අපි මේක විනාඩි 2ක් විතර තියලා මෙම රොටි හදාගමු. දැන් අපි මේක පැතිලි කරගෙන තන්නත් තෙල් ටිකක් කියන්න ඕනේ. දැන් අපි මේක තියලා හොඳට අතින් මේ පැතිලියට හදාගන්න ඕනේ. ඉතින් සාමාන්‍ය මේ ගාන ඇති. ඉතින් අපි දැන් මේක පුච්චගෙන ඉමු. අපි පොල් තෙල් ටිකක් දාගමු මේකට. දැන් අපි මේකට අපේ හදාගත්තු රොටිය දාගන්න ඕනේ. ඉතින් මේ ආකාරයට මේක ගන්න. මේ අවස්ථාවේ උගල ගින්දර අඩු කරලා තියාගන්න ඕනේ. මොකද පළවෙනි තින්දා අනික මේක වැඩි පුච්ච ගන්න ඕනෙත් නෑ. හිමීට දෙපැත්ත පුච්ච ගත්තම ඇති. එහෙනම් අපි මේ වගේ ඉතුරු රොටි පහම හදාගෙන ඊට පස්සේ කොත්තු වහගෙන යමු. ලිපේ තියෙනකන් අපි මේ තව රොටියක් හදාගමු. හරි දැන් අපි අනිත් රොටිය එහා පැත්තට දාමු. ඔයගොල්ලන්ට පේනවා ඇති හරි ලස්සනයි. ඉතින් මේ රොටි පිච්චෙද්දි මාරම සුවඳක් එන්නේ. ඉතින් අපි ඒ වගේ රොටි ඉතුරු පහම පුච්චනවා. ඉතින් මේ තියෙන්නේ අපි උණුවෙන් හදාගත්ත රොටි.
ඉතින් අපි රසට හදාගත්තා. දැන් අපිට තියෙන්නේ මේ ටික කපලා එළවලු ටිකත් කපලා රසට අපේ චිකන් කොත්තුව හදාගන්න. අපිට චිකන් කරි එක හදන එක මම වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් අපි ඉක්මනට අපේ රස චිකන් කොත්තුව හදාගමු. ඉතින් එහෙනම් අපි මේව රොටි ටික අරගෙන නවාගෙන මේ ටික හීල් කෑලි වලට කපා ගන්න ඕනේ. ඉතින් එහෙම කරලා අපි රෝල්ස් එක වගේ උතා ගමු. දැන් අපි මේක ලස්සනට රෝල්ස් එක වගේ අපි මේක ලස්සනට කපා ගමු. මේ වගේ හීනෙට කැපෙන තරමට තමයි අපේ කොත්තුව තවත් රස වෙන්නේ. ඉතින් අපි මොඩ මේටි කපා ගමු. මේ ඔතාගත්තු එක තුන් පාරකට කපා ගන්න ඕනේ. දැන් මේක චුට්ටක් කපලා ආයි අනිත් අතට තරවල කපන්න ඕනේ. ඔයගොල්ලෝ කොත්තු කාලා තියෙනවා දැකලා ඇතිනේ මේ රොටි තින්නේ කොටු හැඩයටනේ. ඉතින් අපි ඒ හැඩයට කපා ගමු. ඔයගොල්ලන්ට කැමති නම් මෙහෙම තීරු වගේ තියන්න පුළුවන්. ඒනවල තීරු වගේ තිබ්බම මේකේ කොත්තුවේ නියම ලුක් එක එන්නේ නැහැ. මෙහෙම කොටුවට කපලා තමයි අපි හදාගන්නේ. මේ තින්නේ අපි උණුවෙන් කපාගත්තු රස කොත්තු රොටි ටික. ඉතින් අපි ඉක්මනට යමු කොත්තු හදාගන්න. ඉතින් මේ තින්නේ අපිට අවශ්‍ය කලමනා ටික. ඉතින් මේ කොත්තුවට පුළුවන් තරම් එළවලු අඩුවෙන් තමයි ගන්න ඕනේ. එතකොට තමයි අපේ කොත්තුවේ නියම අර කොත්තුවක් කියන ෆීලිං එක එන්නේ. එතකොට අපිට අවශ්‍ය වෙනවා ලීක්ස්, කැරට්, රම්පේ, මාළු මිරිස්, අමු මිරිස්, එතකොට කරපිංචා, බිත්තර, තක්කාලි. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා අපේ අවශ්‍ය අමුද්‍රව්‍ය. ඉතින් අපි දැන් මේ ටික කපාගෙන අපේ රස කොත්තුව හදන්න පටන් ගමු. ඉතින් මේ තියන්නේ අපි කපාගෙන ඉවර කරගත්තු අපේ කොත්තුව හදන්න අවශ්‍ය දේවල් ටික. ඉතින් දැන් අපේ ෆයිනල් ටාගට් එක වෙන කොත්තුව හදන්නයි යන්නේ. ඉතින් අපි අපේ රස කොත්තුව හදන හැටි බලමු. ඉතින් අපි ගෑස් එක ඔන් කරගත්තා. අඩු ගින්දරේ ඉන්නේ මේ වෙලාවේ තියන්න ඕනේ පොඩ්ඩක් වැඩි ගින්දරේ. දැන් අපි පොල් තෙල් ටිකක් දාගන්න ඕනේ මේකට. ඉතින් අපි පොල් තෙල් දාගමු මේකට. ඉතින් යාළුවනේ මට අමතක වුණා අපි තලාගත්තු සුළු ලුණුත් දාන්න. ඉතින් ඔන්න එන අවශ්‍ය අමුද්‍රව්‍ය වලට තලාගත්තු සුළු ලුණුත් එකතු වෙනවා. ඔන්න අපි සුළු ලුණු ටික දානවා තෙලට. දැන් අපි කිව්වා වගේ රම්පේ කරපිංච දාන්න. මේවා මේ සුළුින්ද කරන්නේ නැත්නම් පොඩියයිම කරන්න එපා. දෙමාපියන් උපදෙස් අතුල් කරා. ඉතින් මේ ටික චුට්ටක් වෙලා අපි තියන්න ඕනේ නැත්නම් තෙල් පයින්න පුළුවන් ළඟට ඉන්නොත්. ඉතින් අපි චුට්ටක් වෙලා ටෙම්පරාදු වෙන්න තියමු. දැන් අපි අමුරිස් දාගන්න ඕනේ. දැන් මේ ටික ටෙම්පරාදු වෙලා තියෙනවා. මේ තියෙන්නේ අපි දාගන්න මාළු මිරිස්.
තක්කාලිත් දාගන්න ඕනේ. දැන් නම් හොඳ දෝලක් එනවා. දැන් අපි කැරට් දාගන්න ඕනේ. කැරට් වලින් චුට්ටක් අපි ඉතුරු කරලන්න ඕනේ අන්තිමට ගෙඩි දාන්න. දීක්ෂුත් පොඩ්ඩක් දාගන්න ඕනේ. දීක්ෂුත් ඒ වගේම චුට්ටක් ඉතුරු කරනවා. දැන් මොකද පාලම් කරන්නේ? දැන් අපි දාගන්න ඕනේ රස අනුලුණු. දැන් අපි බිත්තර දෙකක් දාගමු. බිත්තර නැතුණක් කමක් නැහැ මේකට. දැන් හොඳට කවලම් කරගන්න ඕනේ. දැන් නම් මාර සුවඳක් එනවා. ලස්සන පාටකුත් තියෙනවා. දැන් නම් හොඳ සුවඳක් එනවා. අපි මේක චුට්ටක් කළා ටෙම්පරාදු වෙන්න තියලා අපේ හදාගත්තු කොත්තු රොටි ටික දාගමු. දැන් මේ විනාඩි 2-3ක් ටෙම්පරාදු වෙන්න තිබ්බන් පස්සේ ඉතින් අපි දැන් අපි හදාගත්තු කොත්තු රොටි ටික දාගමු. දැන් දින හොඳට කවලම් කර. දැන් මෙතන වෙන්නේ සුළු ස්වභාවයක් තියෙනවා අපිට පේනවා. ඉතින් අපි චිකන් හොදි ටිකක් ඒකට දාගමු. මේ චිකන් හොදි එක අපි වෙනම වීඩියෝ එකකින් ගෙන්නම් චිකන් කරි එක හදන විදිය. සාමාන්‍ය කොත්තුවක තියෙන ඩාර්ක් කලර් එක ඉන්නේ චිකන් කරි එකේ ඉන්නේ. ඒතකොට චිකන් කරි එක හොඳට හදන්න ඕනේ. ඉතින් අපි චිකන් කරි ටිකක් දාගමු. මේ තින්නේ අපි හදාගත්ත රෝසුමත චිකන් කරි. ඉතින් අපි දාගමු. චිකන් කරි එක හොඳට හදලා දාගමු. මාර සුවඳක් එනවා මේ වෙලාවේ නම්. ඉතින් අපි දැන් මේකල චිකන් කැලි ටිකක් හදාගෙන හොඳට හැඳි ගාගමු. බලන්න. තියෙන සුවඳ. රස පාටයි අපේ කොත්තුව. තව චිකන් හොදි ටිකක් අපි දාගන්න. ඩාර්ක් කලර් එක මදි කියලා කියනවා. ඉතින් දැන් අපි කොත්තුව හරි අපි මේකේ හොදි ටික චුට්ටක් වෙලා හිටින්න තියලා අපේ කොත්තුවේ රස බලමු. ඉතින් මේ තින්නේ අපේ රස කොත්තුව. බලන්නකො ලස්සනයි නේද? ඇත්ත කියන්නේ ඔයගොල්ලෝ ටිකක් කඩවල වලින් කොත්තු ගන්න බයයි නේද? ඉතින් කඩවල වලට ගිනි ගන්න දීලා වසවිස කනවට වඩා අපිට පිරිසිදුව රස හදා ගන්න පුළුවන්. ඉතින් පිටි යන වැඩි වෙලා යන්නෙත් නැහැ, පිපෙන්න තියන්න ඕනෙත් නැහැ. ඉතින් මේ රෙසිපිය ඔයගොල්ලෝ කැමති නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න. අදම නම් SSN vlogs YouTube channel එකට join උනේ. අපිව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට තමයි අපේ වීඩියෝ එක දැම්ම ගමන් ඔයගොල්ලන්ට ඒක ඉක්මනටම බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම්
මම අදට ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් බායි.